අද අපි බලමුද රසම රස මාළු ඩෙවල් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් එන්නකෝ මාත් එක්ක මේ රසම රස මාළු ඩෙවල් එක හදාගන්න. මුලින්ම අපි මාළු ටික සීසන් කරගමු. ඉතින් මේ විදිහට හොඳින් සෝදා පිරිසිදු කරගත් මාළු වලට රස පදමට ලුණු, ඒ වගේම තමයි මිරිස් කුඩු, 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, අවසානයේට කහ. ඉතින් මෙතනදී මිරිස් සහ ගම්මිරිස් ඔයාලා සැර කන කෙනෙක් නම් වැඩි කරගන්නත්, සැර කන්නේ නැති කෙනෙක් නම් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට දාලා හොඳට මිශ්‍ර කරගෙන අපි මේ ටික සීසන් කරගමු. මම මාළු විනාඩි 30ක පමණ කාලයක් සීසන් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ අපේ මාළු එක දැන් මම හදන්නේ මේ මාළු ටික බෙද ගන්න. ඉතින් මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුම කරලා මම මේ ටික හොඳින් බෙද ගන්නවා. ඔන්න දැන් මම ලිපේ මේ වගේ පෑන් එකක් තියලා ඒකට තෙල් ටිකක් දාගත්තා. ඉතින් තෙල් හොඳටම රත් වෙගෙන එද්දි මම ඒකට සුදු ලූණු මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් සුදු ලූණු ටික රන්වන් පැහැයට එනතුරු බෙදුනට පස්සේ අපි මේකට අමු මිරිස්, ඒ වගේම තමයි ලූණු, තක්කාලි එකතු කරගන්නවා. දැන් මම මේ වෙලාවේදී මේකට කෑලි මිරිස්, ඒ වගේම තමයි ගම් මිරිස් එකතු කරගන්නවා. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට ආදරණීය මතක් කිරීමක් කරන්නම්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි මගේ වීඩියෝ like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ටික වෙලාවක් කුක් වුණාට පස්සේ මම අවසානයේට අපි කලින් බෙදගත්ත මාළු ටික මේ විදිහට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේදී මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. දැන් මම මේ විදිහට තක්කාලි සෝස් ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් තක්කාලි සෝස් එකතු කරගත්තට පස්සෙත් මේක ටික වෙලාවක් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඕන අවසානයේදී මම මේ විදිහට සීනි එකතු කරගන්න. ඉතින් මේ ඔක්කොම දැම්මට පස්සෙත් අපි මද වෙලාවක් මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේක ඔයාලත් හදලා බලන්නකෝ ගෙදර. අමතක කරන්න එපා. මේක try කරන්නම ඕන රෙසිපි එකක්. ඉතින් මේ රසම රස මාළු ඩෙවල් එක හදලා බලන්න. එහෙනම් ඔයාලත් ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමට ඉන්න. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.